යම් පිරිසක් ගැන පොදුවේ හඳුන්වන්නේ ඉංග්‍රීසි වලින් පාවිච්චි කරන ලස්සන පැටර්න් එකක් තමයි those who කියන්නේ. අපි උදාහරණ 10ක් බලමු. Those who arrive early get the best seats. ඉක්මනින් එන අයට හොඳම තැන් ලැබෙනවා. මේ those who කියන pattern sentence එකේ those කියන්නේ බහුවචන නිසා who එකට පස්සේ එන verb එක බහුවචන ස්වරූපයට එන verb එකක් වෙන්න ඕනේ. Those who exercise daily stay healthy. දිනපතා ව්‍යායාම කරන අය නිරෝගීව සිටිනවා. Those who save money have a bright future. මුදල් ඉදිරි කරන අයට දීප්තිමත් අනාගතයක් තියෙනවා. Those who read books gain more knowledge. කියවන අය වැඩි දැනුමක් ලබනවා. Those who speak the truth are respected. ඇත්ත කතා කරන අය ඇගයීමට ලක් වෙනවා. Those who help others feel happy. අන් අයට උදව් කරන අය සතුටක් ලබනවා. Those who dream big achieve great things. ලොකුවට හීන දකින අය විශාල දේවල් ජය ගන්නවා. Those who listen well learn fast. සවන් දෙන අය ඉක්මනින් ඉගෙන ගන්නවා. Those who are interested in joining our class, please be there tomorrow at 8 am. පන්තියට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන අය කරුණාකර හෙට උදේ 8ට එහි සිටින්න. මේ විදියට මේ pattern sentence එක භාවිත කරන්න පුළුවන්.